හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද සතියේ මැද දවසක මට නිවාඩු දවසක් හම්බුණා. ඉතින් මං අද ටිකක් වෙලා නිදාගෙන 9ට විතර තමයි ඔන්න ඇහැරුණේ. දැන් ඉතින් මං කොලජන් එක හදාගෙන බීලා ඉවර වෙලා ඊට පස්සේ වොෂ් එකක් දාගන්න තමයි යන්නේ. වොෂ් එක දාගෙන ඇවිල්ලා ඊට පස්සේ මට ඉතින් හැමදාම හරි විදිහටම පහන තියන්න බැරි වෙනවා. මට පුළුවන් විදිහට පුළුවන් දවසට මම පහන තියනවා. ඉතින් අද නිවාඩු දවසෙත් මං ඒ දේ ඒ විදිහටම කරා. දැන් ඉතින් හැමදේටම කලින් කාලා ඉන්න ඕනේනේ. අද මං උයව්වේ මාළු උයලා බීට් උයලා සම්බල් තමයි මං අද හදලා තියෙන්නේ. දැන් ඉතින් මං මගේ පොඩි වැඩ ටිකකට එළියට යන්න තමයි මේ හදන්නේ. දැන් ඉතින් මං ඉක්මනටම ලෑස්ති වෙලා ඒ වැඩ ටික කරගන්න තමයි දැන් මේ යන්නේ. දැන් මං ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් මං ඉක්මනටම එළියට ගිහිල්ලා මගේ වැඩ ටික කරගෙන එන්න තමයි හදන්නේ. මගේ ගෙදර ඉස්සරහා view එක තමයි දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ. ඇත්තටම මෙතන හරිම නිදහස් තැනක්. අද ඇත්තටම එළිය හිතුවට වැඩිය ගොඩක් සීතලයි. බස් එකේ යන නිසා බස් එක දැන් විනාඩි ගානකින් එනවා පෙන්නලා තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ ඉක්මනට බස් එකට යන්නේ. දැන් මම උල්සාන් වල ටවුන් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. අද හිතුවට වැඩිය එළියේ සීතලයි. සීතල වුණත් නිවාඩු දවසේ මෙහෙම එළියට ඇවිදින එක ඇත්තටම ගොඩක් ෂෝක් ඉතින්. ආවොත් මේ වගේ තැනකින් ෆොටෝ එකක් අරගෙනම තමයි යන්නේ. මොකද ඉතින් හැමදාම අපිට නිවාඩු නෑනේ. නිවාඩු තියෙන දවසට තමයි ඉතින් චුට්ටක් එළියට ඇවිල්ලා ඇවිදින්න එන්නේ. ඒ ආවහම ඉතින් පුංචි මතකයක් විදිහට මෙතනට ඇවිල්ලා ෆොටෝ එකක් අරන් තමයි යන්නේ. hair clips වගේක් බලන්න තමයි මම මේකට ආවේ. ඉතින් මේ වගේ shop එකකට ආවහම මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ. ඒක ඉතින් ගෑල් ළමයි හැමෝටම පොදු දෙයක් නේ. ඇත්තටම මේ වගේ shop එකකට ආවහම අතරමං වෙනවා. ලස්සන වෙන්න ඉතින් හැමෝම කැමතියිනේ. ලස්සන වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ ඔලිවියන් එකේ තියෙනවා. මමත් ඉතින් මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වගේක් ගන්න තමයි මේ අද ආවේ. දැන් ඔයාලා බලනවා ඇති මම මේ ඉක්මනට ඊළඟට කොහෙද මේ යන්නේ කියලා. ඕඩර් කරපු බර්ගර් එක එනකන් කරන්න දෙයක්වත් නැති නිසා මම ලොකු කල්පනාවක වගේ. මොනවද එච්චර කල්පනා කරේ කියලා දැන් නම් මතකත් නෑ ඇත්තටම. බර්ගර් එක කනකොට ඉතින් මගේ යාළුවගෙන් කෝල් එකක් ආවා. එයත් එක්ක ඉතින් පුංචි chat එකක් දාගෙනම මම බර්ගර් එක කෑවා. ඇත්තටම අපේ ජීවිතේට යාළුවෝ කියන්නේ ගොඩක් වටින දෙයක්.
මට ඒ වගේ මගේ ජීවිතේට හම්බෙච්ච හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි අදටත් මාත් එක්ක මගේ හැම දෙයකදීම මගේ ළඟින්ම ඉන්නේ. ඉතින් මම ඇත්තටම මේ දෙන්නට ගොඩක් ආදරෙයි. නිවාඩු දවසක මෙතෙන්ට එනවා කියන්නේ ඉතින් අපිට ආස දේවල් කන්න බොන්න, ගේම් ගහන්න, ෆොටෝස් ගන්න, ඒ වගේ ගොඩාක් දේවල් මෙතන ඇත්තටම කරන්න පුළුවන්. හරිම ලස්සන තැනක් ඇත්තටම මෙතන. මෙතනට ආවා කියන්නේ ඉතින් මාන් 5ක් විතර ඉවර වෙනවා. ඉවර වුණාට ඉතින් එක ටෙඩියෙක්වත් නැතුව තමයි අන්තිමට ගෙදර යන්නේ. ඒත් ඉතින් ආසාව නම් නැති වෙන්නේ නැහැ. මගේ යාළුවා අක්කා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා. එයාට gift එකක් ගන්න තමයි මම මේ shop එකට ගියේ ඇත්තටම. ඉතින් මං ආස කරපු විදිහේ හෑන්ඩ් බෑග් එකක් ඒකේ තිබ්බා. මං දැන් ඒකත් අරගෙන මේ ඒක පෝස්ට් කරන්න පෝස්ට් ඔෆිස් එකට යන ගමන් තමයි මේ. දැන් මෙහෙම යනකොට ඔන්න බලන්නකෝ ලස්සන ලොකු නත්තල් ගහක් මට හම්බුණා. ඇත්තට මේක ගොඩක් ලස්සනයි. ඒක රෑට තවත් ලස්සනට පේනවා ඇති ලයිට්ස් එහෙම දැම්මහම. දැන් මේ පේන විදිහ තමයි ඔයාලට මම පෙන්නන්නේ. මෙතනට මං ආවේ මගේ ෆොටෝස් වගේක් තිබිලා ඒ ටික print කරගන්න තමයි මම මෙතෙන්ට ආවේ. එතන මං ආස කරපු විදිහ ලස්සන ෆොටෝ ෆ්‍රේම් එකක් තිබ්බා. ඒක නිසා දැන් එයාලා ඒක හදලා දෙනකන් තමයි මම මේ ඉන්නේ දැන්. මම ප්ලෑන් කරන් ගියපු වැඩ ඔක්කොම ඉවර කරගෙන දැන් තමයි ඉතින් ගෙදර ආවේ. ගෙදර එනකන් ඇත්තටම ඉවසිල්ලක් නැතිව තමයි මම බලන් හිටියේ. ආයෙත් එහෙනම් මේ වගේ ලස්සනම වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ.